හරි අපි එහෙනම් අද බලමු අපි චාමර වීරසිංහ මහත්මයාගේ අපි හදවතේ ගායකයාගේ සිතින් විතරක් ගීතය කොහොමද අපි ලේසි කෝඩ්ස් වලින් ප්ලේ කරන්න කියලා. මේක සාමාන්‍යයෙන් අපි ගිටාර ඉගෙන ගන්න කෙනෙකුට නම් මේකේ ඔරිජිනල් කෝඩ් එක කියන්නේ C C minor. එතකොට අපි අද බලමු මොකද අපි ලේසියෙන් මේක ප්ලේ කරන්නේ කොහොමද කියලා A minor කෝඩ් එකකින්. මම හිතන්නේ ඕගොල්ලෝ බිගින කෙනෙක් විදියට A minor කෝඩ් එක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. එහෙම ගිටාර ඉගෙන ගන්න කෙනෙක් කැමති කෙනෙක් ඉන්නවා නම් මම කැමතියි අපි ඊළඟ වීඩියෝස් වලින් මේ ගිටාර් කෝඩ්ස් අල්ලන්න හැටිත් කියලා දෙන්න. එහෙනම් අපි බලමු කොහොමද මේක කෝඩ්ස් මේකේ මාරු වෙන්නේ කෝඩ්ස් 6ක් විතර. මේ ලේසි කෝඩ්ස් මම කියන්නේ A minor C G D minor F වගේ ලේසි කෝඩ්ස් ටිකක් මේක යන්නේ. ඉතින් අපි ගහලා බලමු එහෙනම්. හරි අපි එහෙනම් බලමු මේ සින්දුවේ මුල් පාර්ට් එක. මේ කියන්නේ අපි පටන් ගන්න මේක A minor වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. මෙන්න මේ වගේ ස්ට්‍රමින් පැටර්න් එකක් මේකට යොදාගත්තා නම් ලේසි. සිතින් විතරක් පෙම් කරන්නම් අන්න මුල් පේලි ටික අන්න ඒ විදිහට A minor කෝඩ් එක යන්නේ. එතකොට එතනින් පස්සේ ඊළඟ කැලලට අපි මාරු වෙන්නේ G කෝඩ් එක. G කෝඩ් එක ඔයාලා දන්නවා ඇති. දුරින් හිඳ ඔබ දෙස බලන්නම් අන්න එතකොට G එකෙන් ආයි A minor එකට. එතකොට ඔයගොල්ලෝ ආපහු බලා ගන්න. සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ ආයි A minor දෙස බලන්නම් හරි අන්න ඒ වෙනකන් ඇත්තටම ලේසි කෝඩ්ස් දෙකක් යන්නේ. ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඇති කෝඩ්ස් දෙක A minor G I A minor. එතකොට මේ වෙනකම් මේ ලේසිම කෝඩ්ස් දෙකකින් තමයි මේක ප්ලේ වෙන්නේ. අපි එහෙනම් ඊළඟ කැලල බලමු. ඊළඟ එක පටන් ගන්නෙ C කෝඩ් එකෙන්. C කෝඩ් එක ඔයාලා දන්නවා ඇති. අපි බලන්න පුළුවන්. ලංවයින්දට බෑ ඔබේ. හරි. right. අපි එහෙනම් ඊළඟට බලමු ඊළඟ කැලල කොහොමද යන්නේ කියලා. මොකද ඊළඟ එක පටන් ගන්න D minor වලින්. අපි ඊළඟ කෝඩ් එක යන්නේ අපට අප හිමි නෑ ලොවේ කියන එක පටන් ගන්න D minor වලින්. D minor G I D minor A minor. ඔන්න කෝඩ්ස් තුන තමයි එතන මාරු වෙන්නේ. එහෙනම් බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. එතකොට ඒක එන්නේ මෙන්න මේ විදිහට. අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ. හරි එතකොට ඒක අන්තිම කොටස එන්නේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ කියන එක. ඒක පටන් ගන්න G කෝඩ් එකෙන්. G කෝඩ් එක E minor I A minor ඊට පස්සේ මටද ඔබ හිමි නෑ කියන එක D minor වලින් පටන් ගන්නෙ G A minor right. එතකොට කෝඩ්ස් ඔක්කොම මාරු වෙන්නේ 1 2 3යි right කෝඩ්ස් 4යි.